හොඳයි හැමෝටම සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ අපේ රටේ අධ්‍යාපන පද්ධතිය ගැන. මේක පිටතින් පේනවට වඩා හරිම සංකීර්ණ ගැඹුරු ව්‍යුහයක්. අපි බලමු මේකේ අතුලාන්තය කොහොමද කියලා. මුලින්ම අපි පටන් ගමු මේකේ විශාලත්වයත් එක්කම. හිතලා බලන්නකෝ අපේ මේ පොඩි රටේ රජේ පාසල් විතරක් දසදහකටත් වඩා තියෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම රට පුරාම පැතිරලා තියෙන දැවැන්ත ජාලයක්. ඉතින් මේ වගේ දැවන්ත පද්ධතියක් හරියටම තීරුම් ගන්න නම් අපි මුලින්ම බලන්න ඕන මේකේ පරිමාණය ඒ වගේම රටට තියෙන වැදගත්කම මොකක්ද කියලා. හරි මෙතන තමයි හරිම රසවත් කාරණයක් තියෙන්නේ. ඒ තමයි සල්ලි බෙදලා යන විදිහ. බලන්න අපේ දලදේශීය නිෂ්පාදිතයෙන් කියන්නේ රටේ මුළු ආදායමෙන් දෙක පාකක් වගේ අධ්‍යාපනයට වෙන් කරන ඒ සල්ලි වලින් පෝෂණය වෙන ළමයි 4000කටත් වඩා ඉන්න ලොකු ඉස්කෝල තියෙන්නේ 0.3ක් වගේ හරිම පොඩි ගාණක්. මේකෙන් අපිට පැහැදිලිවම පේන දෙයක් තමයි සම්පත් බෙදලා යාමෙන් ලොකු අසමතුලිතතාවයක් තියෙනවා කියන එක. එහෙනම් මෙච්චර ලොකු ව්‍යුහයක් පාලනය කරන්නේ තීන්දුව తీරන ගන්නේ කවුද? අපි බලමු මේ පද්ධතියේ ප්‍රධාන කුළුණු. ඒ කියන්නේ මේකේ පාලන ආයතන මොනවද කියලා. මුලින්ම ජාතික අධ්‍යාපන ආයතනය. ගොඩක් අය දන්නවා NIE එක කියලා. මහරගම තියෙන මේ ආයතනය තමයි ඔය අපි හැමෝම ඉස්කෝලේ ඉගෙන ගන්න විෂය නිර්දේශය. ඒ කියන්නේ සිලබස් එක හදන්න මූලිකවම වග කියන්නේ. ඊළඟට අපේ ජීවිතේ ලොකුම කඩායම් තීරණය කරන තැන විභාග දෙපාර්තමේන්තුව. බත්තර මුල්ලේ තියෙන මේ ආයතනය තමයි සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ රටේ තියෙන හැම ජාතික විභාගයක්ම පවත්වන්නේ. ඉතින් ওই ප්‍රශ්න පත්‍රවල රහස්‍යභාවය රැකගන්න එකත් එයාලගේ ලොකුම වගකීමක්. මේ බලන්න මේ පද්ධතිය කොච්චර හොඳට තුලනය කරලා තියෙනවද කියලා. එක පැත්තකින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් විභාග කොමසාරිස් ජෙනරාල්ව පත් කරනවා. අනිත් පැත්තෙන් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව තමයි අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන ජනාධිපතිතුමාට කෙලින්ම උපදෙස් දෙන්නේ. ඒ කියන්නේ එකිනෙකා පාලනය වෙන වග කියන ක්‍රමවේදයක් තියෙනවා. හොඳයි. දැන් අපි යොමු වෙමු මේ සම්පූර්ණ පද්ධතියේම එන්ජින් එක වගේ වැඩ කරන කොටසට. ඒ කියන්නේ දැනුම පන්තියට අරගෙන යන අපේ ගුරුවරුන් ගැන කතා කරන්න. ගුරුවරයා කියන භූමිකාවට අපේ සමාජයේ තියෙන්නේ හරිම උසස් පිළිගැනීමක් ගෞරවයක්. මහත්මා ගාන්ධිතුමාගේ මේ ප්‍රසිද්ධ කියමන තියෙනවානේ ඔබට දෙවියෙක් වෙන්න බැරි නම් ගුරුවරයෙක් වෙන්න කියලා. ඒකෙන් ඒ ගෞරවය කොච්චරද කියලා හිතාගන්න පුරුවන්. ඒ උසස් පිළිගැනීම එහෙම තිබුණත් ගුරුවරයෙක්ගේ දෛනික ජීවිතයේ යථාර්ථය ටික වෙනස්. ඔය නිවාඩු විල්ලුම් පත්‍ර, ගමන් වියදම් ඉල්ලන ෆෝම් මේ වගේ ලොකු පරිපාලන රාමුවක් ඇතුලේ තමයි එයාලට වැඩ කරන්න වෙන්නේ. මෙතන තියෙන තීරණාත්මකම කාරණේ තමයි මේ මුළු ගුරු සේවයම ක්‍රියාත්මක වෙන්නේ නිකම්ම නෙවෙයි. ඒකට ගුරු සේවා ව්‍යවස්ථාව කියලා ගැසට් කරපු ප්‍රධාන නීතිමය ලියවිල්ලක් තියෙනවා. හැමදේම වෙන්නේ ඒකට අනුව. ඒ වගේම මේ සේවයට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න රට පුරාම ගුරු විද්‍යාල 10ක් පිටවල තියෙනවා. හරි අපි පාලන ආයතන ගැන කතා කළා, ගුරුවරු ගැන කතා කළා. දැන් අපි අවධානය යොමු කරමු මේ පද්ධතියේ වැදගත්ම පාර්ශ්වය, ඒ කියන්නේ ශිෂ්‍යයාගේ ගමන් මඟ දිහාට. ශිෂ්‍යයෙක්ගේ අධ්‍යාපන ගමන අතරම කඩයින් ගොඩකින් පිරුණු එකක්. ඒ ගමන පටන් ගන්නේ වයස අවුරුදු 5න් අනිවාර්ය අධ්‍යාපනයත් එක්ක. නීතියට අනුව නම් ඒක වයස අවුරුදු 16න් ඉවර වෙනවා. හැබැයි ඒ අතරතුර තීරණාත්මක අවස්ථා විවාහ අභියෝග ගොඩක් තියෙනවා. මේ ගමනේදී හැමෝගෙම අනාගතය තීරණය කරන ප්‍රධාන කඩයිම් දෙකක් තියෙනවා. එකක් තමයි 1952 ඉඳන් පැවතිගෙන එන 5 වසර ශිෂ්‍යත්වය. අනික තමයි විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කරගන්න තියෙන උසස් පෙළ Z-ස්කෝ වගේ. ඒක ඍණ 4 ඉඳලා ධන 4 දක්වා පරාසයක තියෙන්න පුළුවන්. මේ අභියෝගාත්මක ගමනේදී ශිෂ්‍යයන්ට උදව් කරන ආධාරක වැඩසටහනුත් ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් විදියට සමෘද්ධිලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයට උදව් කරන සිප්දොර වැඩසටහන. ඒ වගේම 2015 දී පටන් ගත්ත නිල ඇඳුම් වවුචර් ක්‍රමය. මේවට අමතරව උසස් පෙළ කරන දක්ෂ ළමයින් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් එක අධ්‍යාපන කලාපයකට ශිෂ්‍යත්ව 30ක් වගේ ලබා දෙන විශේෂ වැඩපිළිවෙලකුත් තියෙනවා. හොඳයි අවසාන වශයෙන් අපි බලමු මේ සම්පූර්ණ පද්ධතියම අනන්‍යතාවයේ හැඩගස්වපු ඓතිහාසික උරුමය සහ ඒ පිටුපස තියෙන මූලික අදහස් මොනවද කියලා. ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය ගැන කතා කරද්දී ආචාර්ය C.W. කන්නංගර මැතිතුමාව අමතක කරන්නම බෑ. නිදහස් අධ්‍යාපනයේ පියා විදිහට එතුමා ඇති කරපු විප්ලවය තමයි අදටත් අපේ මේ සම්පූර්ණ අධ්‍යාපන පද්ධතියේම පදනම වෙලා තියෙන්නේ. එතුමාගේ උරුමය ඇත්තටම මිල කරන්න බෑ. මේ පද්ධතියේ ඉතිහාසය හරිම රසවත්. අපේ රටේ පළවෙනි මධ්‍ය මහාවිද්‍යාලය වුමේ මතුගම මධ්‍ය මහාවිද්‍යාලය. ඒ වගේම පළවෙනි මුස්ලිම් පාසල විදියට කොළඹ සහිරා විද්‍යාලය පටන් ගත්තා. මේ වගේ පුරෝගාමී ආයතන තමයි මේ ගමනට අඩිතාලම දැම්මේ. අවසාන වශයෙන් මේ සම්පූර්ණ ව්‍යුහයම මේ පාසල් මේ විභාග මේ හැම දෙම ගොඩ නැගිලා තියෙන්නේ එක මූලික විශ්වාසයක් මත.
ඒ තමයි දැනුමේ තියෙන බලය. ෆ්‍රැන්සිස් බේකන් කියනවානේ කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා. ඒ කියමනෙන් තමයි මේ හැම දෙයකම හරය අපිට තීරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ හැමදේම දිහා බැලුවම මේ තරම් සංකීර්ණ නීති ආයතන කඩයිම් එක්ක අධ්‍යාපනය ඇත්තම අරමුණ ඒ කියන්නේ සම්පූර්ණ බුද්ධිමත් පුද්ගලයෙක් බිහි කිරීමේ ඉලක්කය ඇත්තටම කොයිතරම් දුරට ඊට වෙනවද ඒක තමයි අපි හැමෝම හිතන්න ඕන ප්‍රශ්නය.